දවසක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය දරුවනි. ඔන්න අපි පටන් ගත්තු අලුත්ම වීඩියෝ සීරීස් එකේ ඔයාලගේ පෙළ පොතේ අභ්‍යාස සාකච්ඡා කරගෙන යන වීඩියෝ මාලාවේ 11 ශ්‍රේණිය පළවෙනි පාඩමට අදාළ අභ්‍යාස ටික තමයි පුතේ අපි අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න හදන්නේ. ඉතින් අපේ පන්තියේ දරුවන්ට සහ පන්තියේ නොවන දරුවන්ට සියලුම දෙනාට ඔන්න ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට අපි YouTube හරහා මේ විදිහට 11 ශ්‍රේණියට අදාළ විෂය නිර්දේශයේ සියලුම අභ්‍යාස ටික අච්චු පොතේ තියෙන ඔයාලගේ සියලුම අභ්‍යාස ටික මේ විදිහට වීඩියෝ මාලාවක් හැටියට හැමදාම ඔයාලගේ YouTube නාලිකාව හරහා ඔයාලට බලන්න පුළුවන් Place One Maths YouTube නාලිකාව හරහා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට පල්ලෙහා description එකේ තියෙන අපේ WhatsApp group link එක. ඒකට එකතු වෙලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් අපි යමු අපේ පළවෙනි අභ්‍යාසයට තාත්වික සංඛ්‍යා පාඩමේ 1.1 අභ්‍යාසයට. හොඳයි පුතේ. ඔයාලගේ 1.1 අභ්‍යාසයේ පළවෙනි ගානේ මෙන්න මේ වගේ කතාවක් කියනවා. හරය පරීක්ෂා කිරීමෙන් පහදී ඇති එක් එක් පරිමේය සංඛ්‍යාව අන්ත දශමයක් වේද තහොත් සමාවර්ත දශමයක් වේද යන්න සඳහන් කරන්නලු. එයා කියනවා මේ දීලා තියෙන භාග සංඛ්‍යාවල නැත්තම් මෙන්න මේ සංඛ්‍යාවල හරය පරීක්ෂා කරලා ඔයා දන්නා හරය කියන්නේ ඉරෙන් යට ඉන්න එක්කෙනානේ. හරය පරීක්ෂා කරලා මේ දීලා තියෙන සංඛ්‍යා පරිමේ මේ අන්ත දශමද නැතහොත් සමාවර්ත දශමද කියලා සඳහන් කරන්නලු. සමාවර්ත දශම වෙනවා නම් ඒවා දශම ආකාරයෙන්ුයි කෙටි කරපු ආකාරයෙන්ුයි දක්වන්න කියලාත් අපිට කියනවා. මේ වගේ අවස්ථාවකදී අපි කොහොමද හොයාගන්නේ හරය පරීක්ෂා කරලා මේ කට්ටිය අන්ත දශමද සමාවර්ත දශමද කියලා අපි චුට්ටක් මතක් කරගමු. රයිට්. පුතේ ඔයාලා ඉගෙන ගත්තා 11 වසරේදී අන්ත දශමයක් අඳුරගන්න ක්‍රමයක්. රයිට්. මේ දීලා තියෙන සංඛ්‍යාවක හරය රයිට් 2 m වෙනි බලය වතාවක් 5 n වෙනි බලය. මෙන්න මේ විදිහට ඔය දීලා තියෙන භාගවල හරය පිට ප්‍රකාශ කරගන්න පුළුවන් නම් දීලා තියෙන භාගවල හරය ප්‍රකාශ කරගන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් ඒ සංඛ්‍යාවෙන් නිරූපණය වෙන්නේ අන්ත දශමයක් කියලා. මේ විදිහට නිරූපණය කරගන්න බැරි නම් එයාගේ හරය එයා සමාවර්ත දශමයක් වෙනවා. මේකෙදි 2 හා 5 බලවල ගුණිතයක් ලෙස තියෙන්න ඕනේ. එහෙම නැත්නම් 2 හෝ 5 දෙන්නගෙන් එක්කෙනෙක් හිටියත් ඇති දෙන්නම හිටියත් අවුලක් නැහැ. ඒ විදිහට ප්‍රකාශ කරගන්න පුළුවන් නම් අපිට හරය එයා අනිවාර්යයෙන්ම අන්ත දශමයක් වෙනවා. එහෙම නැත්නම් එයා සමාවර්ත දශමයක් වෙනවා. රයිට්. අපි මෙන්න මේ භාග ටික චෙක් කරන්න. පළවෙනි භාගේ දීලා තිනවට 4න් 3. එයාගේ හරය ඔයාලට පේනවා 4 ඉන්නේ. ඔයාට පුළුවන් මෙයාව ලියාගන්න 3 බෙදීම 4 කියන එක 2 දෙවෙනි බලය කියලා ලියාගන්න පුළුවන්. ඇයි දෙවරක් දෙකනේ 4 උනේ. එහෙනම් අන්න මම ලියාගත්ත හරය 2 බලයක් විදිහට. එහෙම ලියාගන්න පුළුවන් නම් අපි කිව්වා එයා අන්ත දශමයක් වෙනවා කියලා. එහෙනම් මෙන්න මේ පළවෙනි එක්කෙනා කවුද? අන්ත දශමයක් වෙනවා. ඔන්න පළවෙනියට දීලා තියෙන සංඛ්‍යාව අන්ත දශමයක් වෙනවා. අපි දෙවෙනි එක්කෙනා ගාවට යනවා. ඔයාට පේනවා දෙවෙනි එක්කෙනාව ඇත්තටම මේක අපහු ලියන්න දෙයක්වත් නැහැ. 5 බෙදීම 5 කියන්නේ 1යි. එතකොට එයා අපි කොහොමදත් දන්නවා අන්ත දශමයක් කියලා. එහෙම නැත්නම් අපේ මෙන්න මේ સિદ્ધාන්තයට අනුව ගන්නවා නම් එයාව අපිට 5 බලයකින් ලියන්න පුළුවන් 5 1 කියලා. 5 1 5යි. ඉතින් මේ විදිහට ලියවිලානේ. එහෙනම් එයත් මොන දශමයක් වෙනවද? එයත් වෙනවා අන්ත දශමයක්. ඔන්න එයත් එහෙනම් අන්ත දශමයක් වෙනවා. ඊළඟ C කොටසට එනවා. ඒකේ තියෙනවා 5 බෙදීම 9. මෙයාගේ 9 කියන එක්කෙනා, ඒ කියන්නේ හරය අපිට 2 හෝ 5 හෝ නැත්නම් 2යි 5යි දෙකේම හෝ බලවල ගුණිතයක් විතර ලියා ගන්න විදිහක් නැත. එහෙනම් මෙයා අන්ත දශමයක් වෙනවද? නැහැ. එහෙනම් මෙයා අපිට කියන්න පුළුවන් සමාවර්ත දශමයක් කියලා මෙයා. සමාවර්ත දශමයක් මෙයා. එයා කියනවා සමාවර්ත දශම වෙනවා නම් එයාලා දශමාකාරයෙන්ුයි කෙටි කරපු ආකාරයෙන්ුයි ලියන්න කියලා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මෙන්න මේ 9 කියන 5 9න් බෙදලා එන උත්තරේ ගන්න ඕනේ. සමානයි. 5 9න් බෙදපුවාම
5ට 9 ඒවන බිඳුවයි දශම තියලා බිඳුවක් ගෙනාවා. එතකොට 50යි. 50ට 9 ඒවා 9 වරක් 5 45යි 5ක් ඉතුරුයි. ආපහු 50ට 9 වරක් 5 45යි 5ක් ඉතුරුයි. ආපහු 50ට 9 වරක් 5 45යි 5ක් ඉතුරුයි. ඔබට පේනවා මේක දිගටම පහේ ඒවා ටිකක් යන්නේ නේ. ඔබට පේනවා මේක දිගටම පහේ ඒවා ගොඩක් යන්නේ. එහෙනම් ඔයා දන්නවා සමාවර්ත දශමයක් කිටිකල ආකාරයෙන් ලියද්දි මොකද කරේ ඔයා? බිඳුවයි දශම සමාවර්තනය වන කොටස. ඒ කියන්නේ නැවත නැවත යෙදෙන කොටස ඔයාලා ලියලා ඉවරලා. මේකේ නැවත නැවත යෙදෙන්නේ 5. ඒ කොටසේ උඩින් මේ විදිහට තිතක් තියෙනවා. අන්න අපි කිටිකල ආකාරයෙන්ුත් ලිව්වා. පැහැදිලිද කතන්දරේ? ඊළඟට 7න් 3 ඔයාලට පේනවා එයාගෙත් හරය 2 හෝ 5 බලවල ගුණිතයක් විදිහට ලියන්න බෑ. එහෙනම් මෙයත් අනිවාර්යෙන් සමාවර්තයක් වෙන්න ඕනේ. right. අපි ඉතින් ලියමු. එහෙනම් මෙයාව බෙදලා උත්තරේ ගමු. 3ට 7 වන බිඳුවයි දශම තිතක් තියලා බිඳුවක් ගෙනාව 30යි. 30ට 7 වරක් 4 28යි. දෙකක් ඉතුරුයි. 20ට 7 වරක් 2 දා 4යි. 6ක් ඉතුරුයි. 60ට 7 වරක් 8 56යි. 4ක් ඉතුරුයි. 40ට 7 වරක් 35යි. 5ක් ඉතුරුයි. 50ට 7 වරක් 7 49යි. එකක් ඉතුරුයි. right. 10ට 7 වරක් 1 7යි. 3ක් ඉතුරුයි. 30ට 7 වරක් 4 28යි. දෙකක් ඉතුරුයි. 20ට 7 වරක් 2 14යි. ඔබට පේනවා ඇති කලිනුත් අපිට ඔය වගේ සංඛ්‍යා ටිකක් ආවේ. එහෙනම් මේකේ දිගින් දිගටම මෙන්න මේ කොටසම නැවත යෙදෙයි. right. ඒක මම කොටසක් ලියලා දානවා නම් 4යි 2යි 8යි 5යි 7යි 1යි ඔන්න ඔය විදිහට දිගින් දිගට මෙයා යනවා. එතකොට මෙයාව කෙටි කරලා ලියන්නේ අපි. කෙටි කළ ආකාරයෙන් ලියන්නේ කොහොමද? බිඳුවයි දශම සමාවර්තනය වන කොටස. මේකේ සමාවර්තනය වෙලා තියෙන්නේ මෙන්න මේ ටිකද බලන්න. ওই ටිකනේ. එහෙනම් ඒ කොටස අපි ලියනවා. 4යි 2යි 8යි 5යි 7යි 1යි ලියලා එයාගේ දෙකලවරින් අන්න අර වගේ තිත් දෙකක් තියෙනවා. මෙන්න මේ කොටස තමා සමාවර්තනය වෙන්නේ කියලා කියන්නේ. එතකොට මෙයා මොන දශමයක්ද? සමාවර්ත දශමයක්. මෙන්න මෙයත් සමාවර්ත දශමයක් වෙනවා. සමාවර්ත දශමයක් වෙනවා. පැහැදිලිද කතන්දරේ? right. අපි එනවා ඊ කොටසට. එයාගෙත් පුතේ වාට පේනවා 21 කියන එක 2 5 බලවල ගුණිතයක් විදිහට ලියා ගන්න බෑ. එහෙනම් එයා සමාවර්තයක් තමයි. ඉතින් අපි මෙයාව ලියමු. right. 5ට නෑ බිඳුවයි දශම තිබ්බා. 50ට 21 ඒවා 2යි. 21 ඒවා 2ක් 42යිනේ. 8ක් ඉතුරුයි. 80ට 21 ඒවා 4ක් නෑනේ 3යි. එතකොට 63යි 17ක් ඉතුරුයි. 170ට 21 ඒවා 170ට 21 ඒවා 8යි. 8 වරක් 2 16යිනේ. එතකොට 168යි. එතකොට දෙකක් ඉතුරුයි. 20ට 21 ඒවා නෑ. එහෙනම් තව එකක් ගේනවා 200ට 20ට 21 ඒවා නෑ බිඳුවයි. 200ට 21 ඒවා. ඔබ දන්නවා 9යි 9 වරක් 2 18යි 189යි 11ක් ඉතුරුයි. 110ට 21 ඒවා. ඔයා දන්නවා 5යි. right. 21 ඒවා 5ක් 105යි 5ක් ඉතුරුයි. අන්න ආවා වැඩේ. 50ට 21 ඒවා 2යි. ඔබට පේනවා එතකොට ආපහු අනිවාර්යෙන් ඔන්න ඔය පැටර්න් එකම තමයි සෙට් වෙන්නේ. එතකොට කවුද? right. 3යි 8යි 0යි 9යි 5යි ඔන්න ඔය විදිහට යනවා දිගටම. right. එතකොට මෙයාව කෙටි කරලා ලියන්නේ අපි කොහොමද? බිඳුවයි දශම නැවත නැවත යෙදෙන කොටස. එහෙම නැත්නම් සමාවර්තනය වෙන කොටස ඔන්න ඔය ටිකනේ. එහෙනම් අපි ඒ ටික ලියනවා. 2යි 3යි 8යි 0යි 9යි 5යි ලියලා දෙකලවරින් මෙන්න මේ විදිහට සිත් දෙකක් තියෙනවා. ඒ ටික තමයි සමාවර්තනය වෙන්නේ කියන්නේ. එහෙනම් මෙයත් මොන දශමයක්ද? සමාවර්ත දශමයක්. right. මෙයත් සමාවර්ත දශමයක්. ඊළඟට 7 බෙදීම 32. ඔබ දන්නවා මේ 32 කියන එක දෙකේ බලයකින් ප්‍රකාශ කරගන්න පුළුවන් නේ.
කොහොමද වෙන්නේ? දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි 8 වරක් දෙක 16යි 16 වරක් දෙක 32යි. එහෙනම් දෙකේ පස්වෙනි බලය 32 වෙනවා. එහෙනම් දෙකේ බලයකින් ප්‍රකාශ කරගන්න පුළුවන් නම් මෙයා මොන දශමයක්ද? මෙයා අන්ත දශමයක්. මෙයා අන්ත දශමයක් වෙනවා. right. ඊළඟට 33. 33 ඔයාලට පේනවා බලව බලනකොට දෙකේවත් පහේවත් බලවල ගුණිතයක් විදිහට ලියන්න බෑ. එහෙනම් මේක අනිවාර්යයෙන් සමාවර්තයක් වෙන්න එපා. right. අපි බලමු. right. මට චුට්ටක් 19 33 න් බෙදන්න අමාරුයි වගේ. එහෙනම් මම පැත්තකට බෙදන්න ගන්නවා. මෙන්න මම 19 33 න් බෙදනවා. right. right. 19 33 න් බෙදන්න යන්නේ මම. right. 19ට 33 ඒව නෑ බිඳුවයි දශම 30ක් තියලා මෙතෙන්ට බිඳුවක් ගෙනවා. 190ට 33 ඒවා. ඔබ දන්නවා 6ක් නම් 180යි. එතකොට තව 6 වතුනක් ගත්තොත් 198ක් වෙනවා. එහෙනම් 6ක් නෑ 5යි තියෙන්නේ. 5 වරක් 3 15යි එකක් ඉතුරුයි. 5 වරක් 3 15යි එකයි 16යි. හරි අඩු කරමු. 10න් 5ක් 5යි 8න් 6ක් 2යි එකෙන් එකක් බිඳුවයි. right ඊට පස්සේ ආයි බිඳුවක් ගේනවා. 250ට 250ට තියෙනවා 6යි 7ක් විතර නේද? 7. 7 වරක් 3 21යි දෙකක් ඉතුරුයි. 7 වරක් 3 21යි දෙකයි 23යි අඩු කරනවා. 10න් එකක් 9යි 4න් 3ක් 1යි දෙකෙන් දෙකක් බිඳුවයි. ආයි බිඳුවක් ගේනවා. 190ට අන්න පාට ආපහු ආවනේ. right 190ට 5යි. එතකොට 5යි කියන්නේ ආපහු 165යි ඉතුරු වෙනවා 25ක් බිඳුවක් ගෙනාවා ආපහු 257යි. ඔයාට පේනවා එනවා 0.5 7යි 5යි 7යි 5යි 7යි 5යි 7යි කියලා දිගට එනවා. එහෙනම් මෙතන එනවා 0.5යි 7යි 5යි 7යි කියලා දිගින් දිගටම එනවා. එතකොට මෙයාව අපි කෙටි කළ ආකාරයෙන් ලියනවා නම් right 0.5යි 7නේ නැවත යෙදෙන කොටස එහෙම නැත්නම් සමාවර්තනය වෙන කොටස එයාගේ දෙපැත්තෙන් මේ විදිහට තිත් දෙකක් අපි තියනවා. right. එතකොට මෙයත් මොන දශමයක්ද? සමාවර්ත දශමයක්. සමාවර්ත දශමයක්. ඊළඟට 50 කියන එක්කෙනා අපිට 2යි 5යි බලවල ගුණිතයක් විදිහට ලියා ගන්න පුළුවන්ද? yes. right. කොහොමද? 13 බෙදීම 2 ගුණ කිරීම නැත්නම් 2 පළවෙනි බලය ගුණ කිරීම 5 දෙවෙනි බලයද බලන්න. ඒක එකපාර එහෙම චෙක් කරගන්න බැරි නම් අපි කොහොමද වැඩේ කරන්නේ? right. එතකොට අපි කරන්නේ 50 කියන එක්කෙනා අරගෙන දෙකෙන් බෙදින හින්දා දෙකෙන් බෙදලා බලනවා. 50ට දෙකේව කීයද? 25යි. ඊළඟට මෙයාව දෙකෙන් බෙදෙන්නේ නැහනේ. කෙලින්ම අපි 5න් බෙදනවාද බලලා බෙදෙනවා. එහෙනම් 5න් බෙදලා බලන්න. 5 වරක් 5 25යි. ඊළඟට ආයෙ 5න් බෙදලා බලන්න. පස්සේ මෙන්න මේ විදිහට අවසානට එක්කෙනකම් බෙදාගෙන යන්න පුළුවන් නම් දෙකෙනුයි පහිනුයි විතරක්. අන්න එයාට අපිට 2යි 5යි බලවල ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. අන්න එනවා 2 1යි 5 2යි. හරිනේ. එහෙම ලියන්න පුළුවන් නම් එයා මොන දශමයක්ද? එයා අන්ත දශමයක්. එයා අන්ත දශමයක්. හරිද? ඊළඟට 7 බෙදීම 64. right. ඔබ දන්නවා මෙයාවත් අපිට ලියන්න පුළුවන් 2 6 වෙනි බලය කියලා. 64 කියන එක කියනවා නේද? මේ බලන්න. 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 වරක් 2 32යි 32 වරක් 2 64යි. එහෙනම් 2 6 වෙනි බලය 2 බලයක් විදිහට ලියා ගන්න පුළුවන් හින්දා එයා මොන දශමයක් වෙනවද? අන්ත දශමයක් වෙනවා. එයා අන්ත දශමයක් වෙනවා. හරිනේ පැහැදිලිනේ. ඊළඟට මෙතන 5 බෙදීම 18. නිකන් ඔයාට බැලුව බැලමට හිතෙනවා නිකන් 18 දෙකේ බලයකින් ලියා ගන්න පුළුවන් වගේනේ කියලා. නෑ වැරදි. චෙක් කරලා බලමු ඕන්න. right. මේ බලන්න. මේ විදිහට චෙක් කරලා බලුවොත් මේ 18 බෙදපුවාම දෙකෙන් දෙවරක් 9යි. මේ 9 ආපහු දෙකෙන් බෙදෙන්නෙත් නෑ ඊළඟට 5න් බෙදෙන්නෙත් නෑ. එහෙනම් මේක 2 5 බලවල ගුණිතයක් විදිහට ලියන්න බෑ. right. එහෙනම් මේක අනිවාර්යෙන් සමාවර්තයක් වෙන්න ඕනේ. මම 5 18න් බෙදලා බලනවා ඕනද? right. 5 බෙදීම 18. right. 5ට 18 ඒව නෑ බිඳුවයි දශම තිතක් තියලා බිඳුවක් ගේනවා. 50ට 18 ඒව 2යි. 18 වරක් 2 36යි. 18 වරක් 2 36යි. අඩු කරනවා. 10න් 6ක් 4යි. 4න් 3ක් 1යි. බිඳුවක් දාලා 140ට 18 ඒවා. 20 ඒවා නම් 7ක් තියෙනවනේ. එහෙනම් 18 ඒවත් 7ක් විතර ඇති. right. 7 වරක් 8 56යි 5ක් ඉතුරුයි. 7 වරක් 1 7යි 5යි 12යි. අඩු කරනවා.
10න් 6ක් 4යි 3න් 2ක් 1යි 1න් 1ක් බිඳුව. ආයි බිඳුවක් ගේනවා 140ට නැවතත් 7යි. ආපහු 126යි. ඔබට පේනවා මේ යන විදිහට 0.2යි 7යි 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 කියලා දිගින් දිගට වෙනවානේ. එහෙනම් 0.2යි 7යි 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 කියලා දිගින් දිගටම එනවා. right. එහෙනම් මෙතන සමාවර්තනය වෙන කොටස දෙක ලිව්වා සමාවර්තනය වෙලා තියෙන්නේ 7. එයා ලියලා ඒ කොටස උඩින් ওই විදිහට ටිකක් තියෙනවා. අන්න සමාවර්ත විදිහට ලියුවා කැටි කළ ආකාරයෙන්. එහෙනම් මම කියනවා පුතේ මෙයත් සමාවර්ත දශමයක් කියලා. මෙයත් සමාවර්ත දශමයක් කියලා කියනවා. ඊළඟට අපි එනවා K කොටසට. 128. ඔබ දන්නවා 64 දෙකෙන් ගුණනහම 128යි. ඒ කියන්නේ මේ මට 15 බෙදීම 2 7 වෙනි බලය කියලා ලියන්න පුළුවන් නේ. 2 6 වෙනි බලය 64යි. 64 දෙකෙන් ගුණනහම 128යි කියන්නේ 2 7 වෙනි බලය තමයි. ඉතින් පුතා මේක දෙකේ පාදෙන් ලියා ගන්න පුළුවන් වුණා නම් මෙයා අනිවාර්යයෙන් ඔබ දන්නවා අන්ත දශමයක් වෙනවා. right. ඊළඟට 41 බෙදීම 360. 360 අපිට දෙකේ පාදෙන් ලියා ගන්න පුළුවන් වෙයිද? බෑ. ඇයි? 2 7ක් 128යි. 128 වරක් දෙක 256යි. 256 වරක් දෙක ඔබ දන්නවා 500 ගාණක් එන්නේ. එහෙනම් 360 සෙට් වෙන්නේ නැහැ. එහෙනම් එයාව ලියා ගන්න බෑ. right. එහෙනම් එයා සමාවර්තයක් වෙයි. අපි බලමු 41 360ෙන් බෙදලා දැන්. right. 41 බෙදීම 360. 41ට 360 ඒව නෑ බිඳුවයි දශම තියලා බිඳුවක් ගේනවා. 410ට 360 ඒව 1යි. 360 වරක් 1 360යි. බිඳුවයි 11න් 6ක් 5යි 3න් 3ක් බිඳුවයි. ආයෙ ගේනවා. 500ට ඔබ දන්නවා 360 ඒව නැවතත් 1යි. 360 ඒව 1ක් 360යි. බිඳුවයි 10න් 6ක් 4යි 4න් 3ක් 1යි. 140යි. ආයෙ බිඳුවක් ගේනවා. 1400 360 ඒවා. ඔබ දන්නවා 360 ඒවා දෙකක් 720යි. 700 දෙකක් 1400 එනම් 360 ඒවා දෙකක් 720 නම් 3යි තියෙන්නේ. right. 3යි තියෙන්නේ. මෙන්න 3යි. 3 වරක් බිඳුව බිඳුවයි 3 වරක් 6 18යි එකක් ඉතුරුයි 3 වරක් 3 9 1යි 10යි. අඩු කරනවා. බිඳුවයි 10න් 8ක් 2යි 3න් බිඳුවක් 3යි 1න් 1ක් බිඳුවයි. 320 ආවේ ආයෙ බිඳුවක් දානවා 3200ට. right. 3200ට tie 360 ඒවා කීයක්ද? 360 ඒවා 10ක් නම් 3600යි 8ක් විතර tie. right. 8 වරක් බිඳුව බිඳුවයි. දැක්කම මම ගත්ත විදියනේ. right. 8 වරක් 6 48යි 4ක් ඉතුරුයි. 8 වරක් 3 24යි 4යි 28යි. අඩු කරනවා. බිඳුවයි. 10න් 8ක් 2යි. මෙතන තියෙන්නේ 11න් 8ක් 3යි. 3න් 2න් 2ක් බිඳුවයි. නැවතත් 320 ආව අන්න පැටර්න් එකක් සෙට් වුණා. ආපහු 3200ට කීයද? 8යි. ඔබ දන්නවා නැවතත් 2880යි. ආයි 320ක් ඉතුරු වෙනවා. ඔහොමම දිගට 8ේම සෙට් එකක් එනවනේ. එහෙනම් පුතා මෙයාව කෙටි කරලා තම දශම ආකාරයෙන් ලිව්වොත් 0.1 කිය දිගට ගණිනවා නෙමෙයි දිගට යනවා. right. දැන් මේක කෙටි කළ ආකාරයෙන් ලිව්වොත් 0.1 සමාවර්තනය වන කොටස 8. එහෙනම් ඒකා උඩින් බිඳුවක් නෙමෙයි. දශම 30ක් තිබ්බා. ඒතර මෙයත් මොන දශමයක්ද? සමාවර්ත දශමයක්. එහෙනම් මෙයත් සමාවර්ත දශමයක්. පැහැදිලිද විස්තරයේ කතන්දරයේ ලස්සනට? හොඳයි. අපි එනවා 1 2 අභ්‍යාසයට. 1 2 අභ්‍යාසය කියන්නේ දරුවෝ පහක් දක්වන පරිමේය සංඛ්‍යා මේ පහක් දක්වන සංඛ්‍යා පරිමේයයිද අපරිමේයයිද කියලා ලියන්න කියලා. right. නිර්ණය කරන්න කියනවා. අපි කොහොමද පරිමේය සංඛ්‍යාද අපරිමේය සංඛ්‍යාද කියලා නිර්ණය කරන්නේ පුතා? අපි දන්නවා අනන්ත දශමයක් හිටියොත් එයා සමාවර්ත දශමයක් නෙමෙයි නම් අපරිමේයයි. ඒ වගේම පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක වර්ගමූලයක් හිටියොත් එයත් අපරිමේයයි. එහෙනම් ඔයාලට පේනවා මෙන්න මේ මූල දෙක කියන්නේ මේ දෙක කියන්නේ පූර්ණ වර්ගයක් නෙමෙයි. එහෙනම් වර්ගමූල දෙක මොකද වෙන්නේ? එයා ඇවිල්ලා අපරිමේය සංඛ්‍යාවක් වෙනවා. right. මෙයා ඇවිල්ලා එතකොට මොකද වෙන්නේ? අපරිමේය සංඛ්‍යාවක් වෙනවා වර්ගමූල දෙක. ඊළඟ පුතා වර්ගමූල 25. 25 කියන්නේ පූර්ණ වර්ගයක්. පූර්ණ වර්ගයක වර්ගමූලය ඔබ දන්නවා කොහොමද 25 වර්ගමූලය 5යිනේ. එහෙනම් මෙයා පුතා මොකද්ද? පරිමේය සංඛ්‍යාවක් වෙනවා මෙයා. ඊළඟ මූල 6 ඉන්නවා. 6 කියන්නේ පූර්ණ වර්ගයක් නෙමෙයි. එහෙනම් මූල 6 කියන්නේ පුතා කවුද? අපරිමේය සංඛ්‍යාව. මූල 6 කියන්නේ අපරිමේය සංඛ්‍යාව.
ඊළඟ වර්ගමූල 11 ඉන්නවා. 11 කියන්නේ පූර්ණ වර්ගයක් නෙමෙයි. එහෙනම් එයත් පුතේ අපරිමේය සංඛ්‍යාවක්. එයත් එහෙනම් අපරිමේය සංඛ්‍යාවක්. ඊළඟට 6.5යි දෙක ඔබට පේනවා දශම ස්ථානයේ දශම ඉවරයි. ඒ කියන්නේ අන්ත දශමයක්. අන්ත දශමයෙන් නම් ඔබ දන්නවා ඒක පරිමේය සංඛ්‍යාවක්. අන්ත දශමයක් නම් ඔබ දන්නවා ඒක පරිමේය සංඛ්‍යාවක්. ඔන්නෝම තමයි පළවෙනි කොටස ඉවර වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි B කොටස මේ දෙවෙනි ගාණි කියනවා මෙයා පහත් දක්වන ප්‍රකාශනවල සත්‍ය අසත්‍යතාව නිර්ණය කරන්න කියලා. හොඳ කතන්දරයක් තියෙන්නේ බලන්නකෝ. ඒ කොටස කියනවා මේකේ ඕනෑම තාත්වික සංඛ්‍යාවක් අන්ත දශමයක් හෝ අනන්ත දශමයක් වේ. මෙයා කියනවා මේ ලෝකේ ඉන්න ඕනෑම තාත්වික සංඛ්‍යාවක් අන්ත දශමයක් හරි අනන්ත දශමයක් හරි වේ. ඇත්තද? එක්කෝ අන්ත නැත්නම් අනන්ත. right. පරිමේය සංඛ්‍යාවයි අපරිමේය සංඛ්‍යාවයි ඔක්කොම ටික තාත්වික සංඛ්‍යා කොටයි අයිති උනානේ. එහෙනම් පරිමේය සංඛ්‍යා කිව්වේ කාටද? පරිමේය සංඛ්‍යා කියලා කිව්වා අපි සමාවර්ත දශම වලටයි පූර්ණ සංඛ්‍යා වලටයි. ඒ කියන්නේ අන්ත දශම, ඒ කියන්නේ දශම ස්ථාන නැති ඒවටයි. අන්ත දශම ස්ථාන ඉවර වෙන ඒවටයි. right. එතකොට ඒ අනුව ගත්තාම පුතා අන්ත දශමයක් හෝ අනන්ත දශමයක්. එහෙනම් පරිමේය සංඛ්‍යා ගොඩේ ඔයා දන්නවා ඒ ඉන්න දෙගොල්ල සමාවර්තයෝ කියන කට්ටියත් එක જાතියක අනන්ත දශම જાතියන්නේ. එහෙනම් හරි යාලත් ඇතුළත් වෙලා අර කට්ටිය පූර්ණ සංඛ්‍යා ටිකයි අන්ත දශම ටිකයි අන්ත දශම යටතට වෙනවා. මේ කට්ටියත් හරි. අපරිමේය සංඛ්‍යා කිව්වම පුතා අනිවාර්යෙන් යාලගේ සෙට් වෙන්න අපිට අනන්ත දශමයක්ම තමයි. නේද? හරි. අපරිමේය සංඛ්‍යා කිව්වම යාලගේ අවසාන උත්තරේ වෙන්නේ අනන්ත දශමයක්. ඒතකොට යා සමාවර්තක් නෙමෙයි. එහෙනම් පුතා යාලා කියන කතන්දරයට ඔන්න අන්ත දශමයක් හෝ අනන්ත කිව්වහම සියලුම තාත්වික සංඛ්‍යා යටතට අයිති වෙනවා. එහෙනම් ඒ කතන්දරය හරි. ඒ කතන්දරය හරි. දෙවෙනි කතන්දරය. B කියනවා අනන්ත දශම නිරූපණ සහිත පරිමේය සංඛ්‍යා පැවතිය හැක. අනන්ත දශම නිරූපණ සහිත පරිමේය සංඛ්‍යා. අපි පුතා ඉගෙන ගත්ත අනන්ත දශම කියන්නේ අපරිමේය සංඛ්‍යාවක් කියලා. එහෙනම් අනන්ත දශම සහිත පරිමේය සංඛ්‍යා තියෙන්න පුළුවන්ද? බෑනේ. right. හැබැයි එතන චූටි දෙයක් තියෙනවා. පුතා සමාවර්ත දශම කියලා කියන්නේ පරිමේය සංඛ්‍යාවක් නේද? right. පරිමේය සංඛ්‍යාවලටයි තියෙන්නේ. හැබැයි සමාවර්ත දශමත් කියලා කියන්නේ එයාලගේ ඉවරයක් නෑ නේද? එයාලගේ තියෙන විශේෂත්වය උනේ එකම එක සංඛ්‍යාව හෝ සංඛ්‍යා කාණ්ඩය නැවත යෙදීම නේද? එහෙනම් පුතා එයාලත් ඉවරයක් නෑ කියන්නේ සමාවර්ත දශම කියන්නේත් එක්තරා ආකාරයක අනන්ත දශම જાතියක් නේ. එහෙනම් පුතා මෙයා කියන්නේ අනන්ත දශම නිරූපණ සහිත පරිමේය සංඛ්‍යා පැවතිය හැක කියලානේ. ඔව්. එහෙම බලපුවාම සමාවර්ත දශම කියන්නේ අනන්ත දශම જાතියක් තමයි. එහෙනම් සමාවර්ත දශම කියන්නේ පරිමේය සංඛ්‍යා જાතියක් නම් අනන්ත දශම නිරූපණ සහිත පරිමේය සංඛ්‍යා තියෙන්න පුළුවන්. right. අනන්ත දශම නිරූපණ සහිත පරිමේය සංඛ්‍යා තියෙන්න පුළුවන්. ඔතන ඉතින් කවුරු හරි තර්ක කරොත් දරුවෝ අනන්ත දශම නෙමෙයි යාලා සමාවර්ත දශමයි යාලට අපි අනන්ත දශම කියලා භාවිතය කියන්නේ නැහැ හින්දා එහෙනම් මේ කතාව වැරදි කියලා කියනකොට තර්කයක් ගොඩ ගන්න පුළුවන්. හැබැයි ඒක අපි කතා කරොත් ගැඹුරට කතා කරලා බලුවොත් පුතා සමාවර්ත දශම කියන්නේ අනන්ත දශම જાතියක්ම තමයි. අනන්තම තමයි. අනන්ත දශම කිව්වේ ඇයි අපි ඉවරයක් වෙන්නේ නැති දශම වලටනේ. right. එතකොට සමාවර්ත දශම වලත් ඇත්තටම තියෙන්නේ අනන්ත දශම නිරූපණයක් තමයි. හැබැයි අපි යාගේ විශේෂත්වයක් දැක්කාර එකම සංඛ්‍යාව හරි සංඛ්‍යා කාණ්ඩය හරි නැවත යෙදෙන විශේෂත්වය දැකපු හින්දා අපි එයාට සමාවර්ත කියලා විශේෂ නමක් දුන්නා. right. ඊට C කොටස. ඕනෑම තාත්වික සංඛ්‍යාවක් සමාවර්තයක් දශමයක් හෝ අනන්ත දශමයක් වේ. right. මේ ලෝකින් ඕනෑම තාත්වික සංඛ්‍යාවක් සමාවර්ත දශමයක් හෝ අනන්ත දශමයක් වේ. වැරදිනේ පුතා. ඇයි අන්ත දශමක් ඉන්නවනේ. අන්ත දශම ඒතකොට තාත්වික සංඛ්‍යාවක් නෙමෙයිද? ඒකනේ. එතන ඔය ප්‍රකාශය වරදිනවා. මොකද සමාවර්ත දශමයි අනන්ත දශමයි විතරක් නෙමෙයි තාත්වික සංඛ්‍යා කියලා කියන්නේ. ඊට පස්සේ අන්න අපිට දිග සංඛ්‍යාවක් දීලා තියෙනවා 0.01 ඔන්න ඔහම දීලා තියෙනවා. යන්න පරිමේය සංඛ්‍යාවක් ලු. ඇත්තද? කෙලවරට 33කුත් තියලා තියෙනවා. ඒ කියන්නේ මේක අනන්ත ඉවරයක් නැතුව යනවා. right. ඉවරයක් නැතුව යනවා කොහම අනන්ත තමයි. හැබැයි බලන්න සමාවර්තද කියලා. right. මෙයාගේ රටාවක් තියෙනවා. රටාවක් තිබ්බට එකම සංඛ්‍යා ඛණ්ඩය නැවත යෙදිලා නැහැ. එහෙනම් මෙයා සමාවර්තයක් නෙමෙයි කෙලින්ම අනන්ත දශමයක්. ඉතින් පුතා අනන්ත දශම කියන කට්ටිය පරිමේය සංඛ්‍යාද? නෑ. එයාලා අපරිමේය. එහෙනම් මේ ප්‍රකාශෙත් පුතා මොකද වෙන්නේ? වරදි. පැහැදිලිද කතන්දරය? වෙනවා දරුවෝ 1.3 අභ්‍යාසයට මේ පාඩමේ අවසාන අභ්‍යාසය නේද අපි? right. ඒකේ කියනවා පුතා පළවෙනි ගාන මෙම අකිල කරණි සරලම ආකාරයෙන් දක්වන්න කියනවා. ඒ කියන්නේ මේක කරණි කරන්න කියනවා. පුතා අකිල කරණයක් කියලා කිව්වේ අපි වර්ගමූලය ඇතුලේ පූර්ණ වර්ගයකුත් හැංගිලා ඉන්නවා නම්
අපි යාලට කිව්වා අකිල කරණ කියලා. දැන් අපිට කියන්නේ මෙයාලා සාමාන්‍ය ආකාරයෙන් කරණ විදියට දක්වන්න කියලා. ඒ කියන්නේ මේක ඇතුලේ ඉන්න මේ පූර්ණ වර්ගයේ එළියට අරගෙන ලියන්න කියලා කියන්නේ. ඔයා දන්නා පුතා මේ වර්ගමූල 20 කියන එක හැදිලා තියෙන්නේ රයිට් පූර්ණ වර්ගයක් වෙන 4 වරක් 5 වුණ වෙලානේ. ඔයා දන්නා මේ තියෙන්නේ මූල 4 ගුණ කිරීම මූල 5. ඔබ දන්නවා වර්ගමූල 4 කියන්නේ 2යි. එහෙනම් මූල 5යි. උත්තරය 2යි මූල 5යි දරුවෝ. ඊළඟ B කොටසට ආපුවාම මේක ඔයාලට පේනවා පුතේ 48 කියන එක ගන්න පුළුවන් පුතේ කවුද? 16 වරක් 3 කියලා. එතකොට වර්ගමූලය ඔබ දන්නවා 16 වර්ගමූලය කියන්නේ 4යි. එහෙනම් 4යි මූල 3යි කියලා ඔබට පිළිතුර ගන්න පුළුවන්. ඊළඟට 72. රයිට්. ඔබ දන්නවා පුතා 72 කියන්නේ කවුද? 8 වරක් 9 නැත්නම් 9 වරක් 8. රයිට්. 9 වරක් 8 කියන එක නා 72යි කියලා ගන්න පුළුවන්. රයිට් මම චූටි දෙයක් මේක පෙන්නන්නම් ඔයාලට. රයිට් 9 කියන්නේ ඔබ දන්නවා 3යි. එහෙනම් මූල 8. හැබැයි ඔබට පේනවා මේ වර්ගමූල 8 කියන එක ඇතුළේ ඉන්නවා ආපහු 3 ගුණ කිරීම 4 වරක් 2 කියලානේ. එහෙනම් ඔබට පේනවා ආපහු 3 ගුණ කිරීම. වර්ගමූල 4 කියන්නේ 2යි පුතා. මෙතන ඉන්නා මූල 2. එහෙනම් 3 වරක් 2 6යි මූල 2යි. ඔබට පුළුවන් මේක කෙලින්ම 36 වරක් 2 කියලා ගත්තා නම් රයිට් ඔබට මේක පෙනුන්නේ නැත්නම් 36 වරක් 2 කියලා ගත්තා නම් 36 කියන්නේ පූර්ණ වර්ගයක්. ඒතර 6යි මූල 2 කියන පිළිතුර අපිට නිකම්ම ලබා ගන්න පුළුවන්. ඊළඟ පුතා වර්ගමූල 28 කියන එක ගත්තොත් මට ඒක ලියන්න පුළුවන් පුතේ 4 වරක් 7 කියලා. ඔබ දන්නවා 4 වරක් 7 වර්ගමූල 4 කියන්නේ 2යි. එහෙනම් මූල 7යි. අපිට පිළිතුර විදියට 2යි මූල 7 හම්බ වෙනවානේ. ඊළඟ වර්ගමූල 80 කියන එක ඔබට ලියන්න පුළුවන් කොහොමද? රයිට්. අපිට ලියන්න පුළුවන් පුතේ වර්ගමූල 80 කියන එක ලියන්න පුළුවන් 20 වරක් 4 ලියන්න පුළුවන්. 20 වරක් 4 කිව්වම පුතා ඇත්තටම ඒක ඇතුලේ තව ඉන්නවා කවුද? 20 කිව්වහම මේකේ ආපහු 4 වරක් 5නේ. එතකොට 16 වරක් 5 කියලා අපිට ලියන්න පුළුවන් 80. එයි අර 20 ට ආය 4ක් ඉන්නවනේ. රයිට් 20 වරක් 4 80යි. 20 ඇතුළෙත් ආය ඉන්නවනේ 4 වරක් 5 කියලා. එතකොට 4 වරක් 4 16යි. 16 වරක් 5. කොහොමද අපි දන්නවා 16 5ක් 80යි කියලා නේ. දැන් 16 කියන එක්කෙනාගේ වර්ගමූලය 4යි. මෙයා මූල 5යි. එහෙනම් අපිට පිළිතුර විදිහට හම්බ වෙනවා 4යි මූල 5. මූල 45. ඔබ දන්නා මූල 45 කියන්නේ 9 වරක් 5 කියලා ගන්න පුළුවන් එයාගේ වර්ගමූලය. වර්ගමූල 9 කියන්නේ පුතේ 3යි. එහෙනම් 3යි මූල 5යි කියලා ඔබට පිළිතුර හම්බ වෙනවා. ඊළඟ G කොටසේ පුතා වර්ගමූල 75 ඉන්නවා. අපිට 75 ලියන්න පුළුවන් කොහොමද? 25 වරක් 3 කියලා ලියන්න පුළුවන්. එතකොට ඔබ දන්නවා වර්ගමූල 25 කියන්නේ 5යි. මෙතන ඉන්නවා මූල 3. එහෙනම් අපිට පිළිතුර විදිහට ගන්න පුළුවන් 5යි මූල 3 කියන උත්තරයනේ. ඊළඟ වර්ගමූල 147. මෙයාව ගන්න පුළුවන් පුතේ 49 වරක් 3 කියලා නේද? බලන්න 3 වරක් 7 3 වරක් 9 27යි දෙකක් ඉතුරුයි. 3 වරක් 4 12යි 2යි 14යි. 49 වර්ගමූලය කියන පුතා ඔයා දන්නවා 7යි. මෙතන ඉන්න මූල 3. එහෙනම් අපිට පිළිතුරු විදිහට එනවා පුතේ 7යි මූල 3 කියන එක්කෙනාව ගන්න පුළුවන්. දෙවෙනි ගානේ අපිට කියනවා මේ දීලා තියෙන කරණි ටික රයිට් මේ දීලා තියෙන කරණි ටික අකිල කරණ විදිහට දක්වන්න කියලා. ඒ කියන්නේ මෙන්න මේ එළියෙන් ඉන්න සංඛ්‍යාව වර්ගමූලය ඇතුළට දාලා ලියන්න කියනවා. ඒක පුතා වර්ගමූලය ඇතුළට යද්දී ඔබ දන්නවා මෙන්න මේ සංඛ්‍යාව පූර්ණ වර්ගයක් වෙනවා. ඒ කියන්නේ මේක වර්ග වෙනවා දෙවරක් දෙක 4යි. ඒක මූල 3 වෙනවා. ඔන්න ඔහොම වෙනවා. ඒතකොට ඔබ දන්නවනේ කොහොමදත් වර්ගමූල 4යි කියන්නේ උත්තරේ 2යි කියලා එළියට එනකොට නේද? එහෙනම් පුතා 4 වරක් 3 12යි. එහෙනම් මේ මූල 12 කියන කියලා කරණිය තමයි ඉඳලා තියෙන්නේ. ඒතකොට පුතා මෙතනත් ඔබට ගන්න පුළුවන් දෙවරක් දෙක 4යි 5 ඉන්නවා. දැන් ඔබ දන්නවා 4 වරක් 5 වර්ගමූල 20යි කියලා ඔබට ලැබෙනවා. මෙතනදිත් 4 වරක් 4 16යි ගුණ කිරීම 7. දැන් ඔබ 16 වරක් 7 ගුණ කරන්න 7 වරක් 6 42යි 4ක් ඉතුරුයි. 7 වරක් 1 7යි 4යි 11යි. එහෙනම් අපිට 112 කියලා ගන්න පුළුවන්. ඊළඟට මෙතන ඉන්නවා 5 වරක් 5 25යි ගුණ කිරීම 2. එයාගේ වර්ගමූලය 25 වරක් 2 50යි. එහෙනම් පිළිතුර වර්ගමූල 50යි කියලා ඔබට ගන්න පුළුවන්. අවසාන කොටස තියෙනවා 6යි මූල 11. ඔබ දන්නවා 6 වරක් 6 36යි. ඒක ගුණ කරන්න තියෙනවා 11න්. එයාගේ වර්ගමූලය. දැන් අපි 36 11න් ගුණ කරනවා. 11 වරක් 6 66යි 6ක් ඉතුරුයි. 11 වරක් 3 33යි 6යි 39යි. එහෙනම් අපිට පිළිතුර විදිහට වර්ගමූල 396 කියන එක්කෙනාව හම්බ වෙනවා නේද? තුන්වෙනි ගානේ දීලා තියෙන අපිට මෙන්න මේ ටික සුළු කරන්න කියලා. රයිට්. ඔබ දන්නවා එකම මූල જાතියේ කට්ටිය එකට එකතු කරගන්න පුළුවන් නේ. මම ඉස්සරහින් පටන් ගන්නම්. දැන් මේ මූල දෙක ඔක්කොම මූල දෙක තියෙන්නේ. එතකොට මේ
1යි මූල 2යි 5යි මූල 2යි 1යි 5යි 6යි 6න් 2ක් 4යි එහෙනම් අපිට පිළිතුර විදිහට හම්බ වෙනවා 4යි මූල 2 right මෙතන මේ මූල පහ ආයෙ දෙන්නව ගත්ත හැකි මේ 1යි මූල 5යි 2යි මූල 5යි කියන්නේ 3යි මූල 5යි ඊට පස්සේ මෙතන ඉන්නවා 2යි මූල 7යි ඍණ 3යි මූල 7යි කියන්නේ ඍණ මූල 7යි right ඔබට දන්න සංඛ්‍යා සුළු කරන විදිය මම පෙරදී කියලා දීලා තියෙනවා වීඩියෝස් අවශ්‍ය නම් බලන්න පුළුවන් right මෙතනට එනවා අපි right මේකේ තියෙන්නේ 4යි මූල 3යි ආයෙ තියෙනවා ඍණ 2යි මූල 2යි කියන්නේ 2යි මූල 3යි කියන්නේ පුතා 2යි මූල 3යි ඊට පස්සේ 5යි මූල 2යි ඍණ 3යි මූල 2යි කියන්නේ ධන 2යි මූල 2යි ආයිතරයි ඉන්නේ ආපහු ධන 2යි මූල 2යි ඊළඟට පුතා ධන 3යි මූල 5යි ධන 3යි මූල 5යි කියන්නේ ධන 6යි මූල 5යි එච්චරනේ ඉන්නේ ධන 6යි මූල 5යි ඔන්න අපිට පිළිතුරක් ලැබුණා ඊළඟ පියවරට එනවා පුතා ඊළඟ ගානට එනවා මේක ඉන්නවා පුතා ධන 6යි මූල 11යි ඍණ 2යි මූල 11යි කියන්නේ ධන 4යි මූල 11යි ආයිතරයි ඉන්නේ එහෙනම් ධන 4යි මූල 11යි ඊළඟට ධන 3යි මූල 7යි ඍණ 5යි මූල 7යි කියන්නේ ඍණ 2යි මූල 7යි ඍණ 2යි මූල 7යි ධන 4යි මූල 7යි කියන්නේ ධන 2යි මූල 7යි ඔන්න ඒකත් හරි ඊළඟ කතන්දරේ පුතා ධන 8යි මූල 3යි ඍණ 2යි මූල 3යි කියන්නේ ධන 6යි මූල 3යි එහෙනම් අපිට උත්තරේ මෙතනින් එනවා ධන 6යි මූල 3යි ඊළඟ පුතා ධන 7යි මූල 7යි ඍණ 3යි මූල 7යි කියන්නේ ධන 7යි මූල 7යි ධන 3යි මූල 7යි කියන්නේ ධන 10යි මූල 7යි ධන 10යි මූල 7යි ඍණ 3යි මූල 7යි කියන්නේ ධන 7යි මූල 7යි ඔබට පේනවා මෙන්න මෙතන අවශ්‍ය නම් මෙන්න මේ ඍණ මූල 3යි මූල 7 මේ ඍණ 3යි මූල 7ට ධන 3යි මූල 7 කැපිලා යනවානේ ධන ඍණ සංඛ්‍යා දෙකන්නේ එහෙනම් මෙන්න පිළිතුරු ටික දෙනවා ඔබගේ තුන්වෙනි ගැටලුවට අදාළව හතරවෙනි ගානට එනවා හතරවෙනි ගානේ කියනවා අපිට මෙන්න මේ දැක්වෙන සංඛ්‍යාවල හරය පරිමේය කරන්න කියලා. ඔබ දන්නවා වර්ගමූල පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක වර්ගමූලයක් ඉන්නවා කියන්නේ අපරිමේයයි. ඒතර මේ දීලා තියෙන මේ වගේ හරයේ ඉන්නේ එහෙම අය කියන්නේ අපරිමේය සංඛ්‍යා. අපිට කියන්නේ යාළගේ හරය පරිමේය කරලා දෙන්න කියලා. ඔබ දන්නවා මේ වගේ අවස්ථාවක ඔබ කරන්නේ මොකද්ද? දෙක බෙදීම. ඔබ දන්නවා මූල 5 කියන එක්කෙනා ගුණ කරනවා මූල 5න්. යට එක්කෙනාව මූල 5න් ගුණ කරද්දී ඔබ දන්නවා උඩ එක්කෙනාවත් මූල 5න් ගුණ කළ යුතුයි. මොකද හරයයි ලවයයි දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කරන්න එපා. එතකොට ඉරෙන් උඩ ඉන්නා පුතා 2යි මූල 5 බෙදීම. ඔබ දන්නවා මූල 5 ගුණ කිරීම මූල 5 කියන්නේ මූල 25යි. මූල 25 කියන උත්තරේ කීයද? කෙලින්ම 5යි. එහෙනම් අපිට එනවා 2යි මූල 5 බෙදීම 5යි කියලා. මෙතනදී පුතා මම මොකද කරන්නේ? හරයයි ලවයයි දෙකම මේ වර්ගමූල 3න් ගුණ කරනවා. ඒතර ඔබ දන්නවා මෙතන ඉන්නවා 5යි මූල 3යි. මූල 3 ගුණ කිරීම මූල 3 කියන්නේ මූල 9යි. මූල 9යි කියන්නේ වර්ගමූල 9යි කියන උත්තරය 3යි. මෙතෙන්ට එනවා පුතා මෙයාගේ වර්ගමූල 7යින් කරන්න මම වඩුවයි 8යි දෙකම වර්ගමූල 7ෙන් ගුණ කරනවා. ඒතර ඔබ දන්නවා මෙතනින් එනවා 5යි මූල 7ක්. මෙතනින් එනවා මූල 7 ගුණ කිරීම මූල 7 කියන පුතා වර්ගමූල 49යි. 49 වර්ගමූල කියන්නේ ඔබ දන්නවා නැවතත් 7යි. එයා යාගෙම ගුණ කරපුවාම යාගේ වර්ගමූලය අයින් වෙන එක වෙන්නේ. right. මෙතනදී දිනවා මම මෙතෙන්ට මේ වාට පේනවා 2ට 2 එකයි 12ට 2 6යි. ඒතර පුතා ඉන්නවා 6 බෙදීම මූල 3. මම මෙතන මූල 3 අයින් කරන්න මෙයාව 3න් මූල 3න් ගුණ කරනවා උඩත් ගුණ කරනවා මූල 3න්. ඒතර ඔබට පේනවා ඉරෙන් උඩ ඉන්නවා 6යි මූල 3යි. මූල 3 ගුණ කිරීම මූල 3 කියන පුතා 3යිනේ. ඊට පස්සේ ඔබට ආයෙ පේනවා මෙතනදී 3ට 3 එකයි 6ට 3 ඒවා 2යි. අවසාන ඉතුරු වෙන්නේ අපිට පිළිතුරු විදිහට 2යි මූල 3. මෙතනට ආපුවම පුතේ ඔබට පේනවා 3ට 3 ඒවා 1යි 29ට 24ට 3 ඒවා 9යි. ඒතකොට පුතා ඉන්නේ 9 බෙදීම මූල 2. දැන් මම මේ වර්ගමූල දෙක අයින් කරගන්න උඩයි යටයි දෙකම වර්ගමූල දෙකෙන් ගුණ කරනවා. ඒතර ඔබට පේනවා ඉරෙන් උඩ ඉන්නවා 9යි මූල 2 බෙදීම ඉරෙන් යට ඉන්නවා 2. ඔන්න යාවත් හරි. ඊළඟට F කොටසේ right මම මෙයාගේ උඩ යටයි දෙකම පුතා ගුණ කරනවා වර්ගමූල 5න් හේතුව මට වර්ගමූල 5 ඉවත් කරගන්න අවශ්‍ය නිසා. ඒතර ඉරෙන් උඩ ඉන්නවා පුතා 3යි මූල 5 බෙදීම ඉරෙන් යට ඉන්නවා 2යි මූල 5 ගුණ කිරීම මූල 5 කියන පුතා ඔබ දන්නවනේ 5යි කියලා. දැන් ඔබට පේනවා මේක තවදුරටත් අසුළු කරොත් උඩ ඉන්නවා 3යි මූල 5 බෙදීම දෙවරක් 5 10යි. අන්න දැක්කද හරිය පරිමේය වෙච්ච ලස්සන. ඊළඟ පුතා මෙතනදී මම මේ මූල 7 අයින් කරගන්න මූල 7කින් ගුණ කරනවා උඩයි යටයි දෙකම. එතකොට ඔබට පේනවා පුතා ඉරෙන් උඩ 3යි 5 වරක් 7 35යි වර්ගමූලනේ දරුවෝ බෙදීම ඉරෙන් යට ඉන්නවා පුතා දෙවරක්
මූල 7 ගුණ කිරීම මූල 7 කියන්නේ 7යි. දැන් ඔබට පේනවා පුතා 3යි මූල 35 බෙදීම දෙවරක් 74. අන්න හරය පරිමේය වුණා. ඊළඟ දරුවෝ මෙතනදී මම මෙයාගේ හරය මූල දෙක අයින් කරන්න උඩයි යටයි දෙකම මූල දෙකෙන් ගුණ කරන්න. එතකොට ඔබට පේනවා පුතා මෙතන දෙවරක් තුන්වරක් දෙක මූල 6යි කියලා එනවනේ පුතා. බෙදීම මෙතන 3 ගුණ කිරීම මූල දෙක ගුණ කිරීම මූල දෙක කියන පුතා 2යි. එතකොට ඔබට පේනවා 2යි මූල 6 බෙදීම තුන්වර මෙතන මේ දෙකට මේ දෙක කැපිලා යනවනේ. එතකොට ඉතුරු වෙන්නේ කවුද? මෙතන මූල දෙකකුත් නැහැ. මූල 6 බෙදීම 3යි. ලස්සනයි නේද වැඩි? ඊළඟ මෙතනට එනවා මම මෙයාගේ පුතා මම උඩ යටයි දෙකම වර්ගමූල 5න් ගුණ කරන්නම්. හරයේ ඉන්න වර්ගමූල 5 ඉවත් කරගන්න. එතකොට ආර වෙන පුතා ඉරෙන් උඩ ඉන්නවා 3යි 3 වරක් 5 15යි නේ පුතා වර්ගමූල. ඉරෙන් යට ඉන්නවා පුතා 2 ගුණ කිරීම මූල 5 ගුණ කිරීම මූල 5 කියන පුතේ 5යි. දැන් මම මෙයා සුළු කරගත්තොත් 3යි වර්ගමූල 15 ඉන්නවා ඉරෙන් උඩ දෙවරක් 5 10 ඉන්නවා ඉරෙන් යට. ඔන්න අපි හරයන් ටික පරිමේය කරගත්තා. හරි නේද වැඩි? අපි යනවා පස්වෙනි ගානට. පස්වෙනි ගානේ තියෙන මේ ටික සුළු කරන්නනේ. ಗುಣ කරන්න සෙට් එකකුයි බෙදන්න සෙට් එකකුයි දීලා තියෙන්නේ. මේ බලන්නකො සිද්ධිය. රයිට්. පූර්ණ සංඛ්‍යා ටික වෙනම ಗುಣ කරන්න වර්ගමූල ටික වෙනම ಗುಣ කරන්න. ඔබට පේනවා මේක මම මෙතනින්ම ಗುಣ කරන්නම්කෝ. රයිට්. 3 වරක් 2 6යි, දෙවරක් 3 6යි. හැබැයි වර්ගමූල 6යි. මෙයාගේ ඇතුලේ අකිල කෙනෙක් හිටියොත් එයාව එළියට ගන්න. ඒ කියන්නේ පූර්ණ වර්ගයක් හිටියොත් එයාව අපි එළියට හදලා ගන්න ඕන. ඊළඟ මෙතන. රයිට්. 5 වරක් 3 15යි, 11 වරක් 7 77යි. එහෙනම් ඔන්න ඉන්නවා 15යි මූල 77. ඊළඟ මෙතන 1 වරක් 3 3යි, 5 වරක් 3 15යි. එහෙනම් 3යි මූල 15. මෙතන ඔබට පේනවා 4 බෙදීම 2 2යි, මූල 7 බෙදීම 14. ඔබට පේනවා මූල 7 බෙදීම 14. මම මේක මේ විදිහට ලියාගත්තොත් ඔක යන්නේ යට මූල 7ක් නේ මම මේ විදිහට ලියාගත්තොත් මේ 4යි මූල 7 බෙදීම 2 2යි මූල 14. මට මේ විදිහට ලියාගත්ත හැකිනේ. එතකොට පේනවා 2 ඒවා 1යි 2 ඒවා 2යි 7 ඒවා 1යි 7 ඒවා 2යි කියලා 2 බෙදීම මූල දෙකක් නේ ඔකේ අවසානයේ ඉතුරු වෙන්නේ. අන්න දැන් හරය පරිමේය කරගන්න. හරය පරිමේය කරගන්න මේක ಗುಣ කරනවා මූල දෙකෙන් උඩත් ಗುಣ කරනවා මූල දෙකෙන්. එතකොට අපිට පේනවා ඉරෙන් උඩ ඉන්නවා 2යි මූල 2 බෙදීම දෙවරක් 2 කියන්නේ 4යි වර්ගමූල 4යි කියන්නේ ආපහු 2යි. එතකොට පේනවා මේ දෙකට මේ දෙක කැපිලා ගිහලා ඉතුරු වෙන අවසානයේ මූල 2 කියන උත්තරය. ඊළඟට බෙදන්න තියෙනවා මම ඒකත් මේ විදිහට ලියා ගන්නම් මේ 6 බෙදීම 3යි 27 බෙදීම 3ේ වර්ගමූලය. ඔබට පේනවා 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි 3ට 3 ඒවා 1යි 24ට 3 ඒවා 9යි. දැන් ඉතින් උඩ ඉන්නවා 2 මෙතන වර්ගමූල 9 කියන ඔබ දන්නවා 3යි. එහෙනම් දෙවරක් 3 කියන්නේ පිළිතුර 6 කියලා ඔබට ගන්න පුළුවන්. ඊළඟ මෙතනත් ඉන්නවා 1 බෙදීම 5 48 බෙදීම 3ේ වර්ගමූලය. ඔබට පේනවා පුතේ 3 ඒවා 1යි 3 වරක් 16යි. 16 වර්ගමූල කියන්නේ 4යි බෙදීම 5යි. එහෙනම් 4 බෙදීම 5යි නැත්නම් 5න් 4යි කියලා ඔන්න අපි පස්වෙනි ගානත් ලස්සනට ඉවර කරා. ඔන්න අපි එනවා අපේ පළවෙනි පාඩමේ අවසාන අභ්‍යාසයේ අවසාන ගානට. 6 වෙනි ගාන අපිට දෙලා තියෙන පුතා සුළු කරන්න කියලා. ඔබට මෙයාව සුළු කරන්න යද්දි පේන්න ඕන අකිල කර්ණ ටිකක් යාලා කර්ණ විදිහට ලියා ගන්න මුලින්ම. මේ බලන්න පුතා 2යි මූල 27 කියන පුතා ඔබ දන්නවා 9 වරක් 3. රයිට්. ඍණ 3යි මූල 3 එහෙමමයි ධන 4යි මූල 7ත් එහෙමමයි ධන 3යි මූල 28 කියන එක ඔබට ලියන්න පුළුවන් පුතේ 4 වරක් 7 කියලා. දැන් ඔයාලට පේනවා පුතේ වර්ගමූල 9 එළියට අපව 3යි 3 වරක් 2 6යි මූල 3යි ඍණ 3යි මූල 3යි ධන 4යි මූල 7යි වර්ගමූල 4 එළියට ආපුවාම 2යි 3 වරක් 2 6යි මූල 7යි කියලා එනවා. ඊට පස්සේ දරුවෝ ධන 6යි මූල 3යි ඍණ මූල 3යි ඍණ 3යි මූල 3යි කියන්නේ 3යි වර්ගමූල 3යි ධන 4යි මූල 7යි ධන 6යි මූල 7යි කියන්නේ ධන 10යි මූල 7යි. ඔන්න අපිට ලස්සන පිළිතුරක් ලැබුණා. දැක්ක නේද? ලස්සන සරල වුණා. ඊළඟ මෙතනදී පුතා ඔබට පේනවා 3 වරක් මේක ලියන්න පුළුවන් 9 වරක් 7 කියලා. ඍණ 2යි මූල 7 එහෙමමයි ධන මෙතන මූල 27 ලියන්න පුළුවන් ඔබට 9 වරක් 3 කියලා. ධන 3යි මූල 3. මම මෙතන සුළු කරගන්නම් වර්ගමූල 9 එළියට අපව 3යි. එතකොට 3 වරක් 3 9යි මූල 7යි ඍණ 2යි මූල 7යි
මෙතන වර්ගමූල 9 ඊට අපහම 3යි. එතකොට 3 වරක් 3 9යි මූල 3යි ධන 3යි මූල 3යි. මම මේව සුළු කරගන්නම්. ධන 9යි මූල 7යි ඍණ 2යි මූල 7යි කියන්නේ ධන 7යි මූල 7යි. right. ධන 9යි මූල 3යි ධන 3යි මූල 3යි කියන්නේ පුතා ධන හරිනේ. right. ධන 12යි මූල 3යි. අන්න අපිට තව පිළිතුරක් ලැබුණා ලස්සනට. ඊළඟට පුතා මෙතනදී ඔබට පේනවා පුතා මෙතන දෙවරක් මේක ලියන්න පුළුවන් ඔබට 64 වරක් 2 කියලා. ඒ 64 පූර්ණ වර්ගයක් නේ ඍණ 3 වරක් මේක ලියන්න පුළුවන් ඔබට 25 වරක් 2 කියලා. right. ධන දෙවරක් 82 මේ 162 ලියන්න පුළුවන් පුතා ඔබට 81 වරක් 2 කියලා. right. ධන 4 බෙදීම මූල 2 ඉන්නේ පුතා මෙයාව පරිමේය කරගන්න. පරිමේය කරගන්න උඩයි යටයි දෙකම ගුණ කරන්න දරුවෝ මූල 2. right. දැන් ඔබට පේනවා දරුවෝ මෙතන right 64 එළියට ආපුවාම පුතා යා 8ක් වෙනවානේ 8 වරක් 64 උනේ. ඒතර 8 වරක් 2 16යි මූල 2යි. අඩු කිරීම මෙතන පුතා වර්ගමූල 25 එළියට ආපුවාම 5යි. 5 වරක් 3 15යි වර්ගමූල 2යි එකතු කිරීම වර්ගමූල 81 එළියට ආපුවාම පුතේ 9යි 9 වරක් 2 18යි වර්ගමූල 2යි ධන මෙතන ඔබට පේනවා පුතේ 4යි වර්ගමූල 2 බෙදීම දෙවරක් 2 4යි 4 වර්ගමූලය 2යි නැවතත් 2 1යි 2 2යි කියලා කැපෙනවා. එතකොට ඔබට පේනවා පුතා මෙතනින් ධන 16යි මූල 2යි ඍණ 15යි මූල 2යි කියන්නේ මූල 2යි. මූල 2යි ධන 18යි මූල 2යි කියන්නේ පුතා ධන 19යි වර්ගමූල 2. මෙතන ඉන්නවා 2යි මූල 2ක් ධන 2යි මූල 2ක්. එතකොට ඔබට පේනවා ධන 19යි මූල 2යි ධන 2යි මූල 2යි කියන්නේ ධන 21යි වර්ගමූල 2යි කියලා ඔබට පිළිතුරක් ලැබෙනවා. අවසාන කොටසට කලින් කොටසට එනවා මම මෙයාව ලියා ගන්නම් පුතේ 99 කියන එක ඔබට ලියා ගන්න පුළුවන් පුතා 9 වරක් 11 කියලා වර්ගමූලයේ ඍණ මූල 44 කියන එක ලියා ගන්න පුළුවන් පුතා ඔබට 4 වරක් 11 කියලා වර්ගමූල ධන 110 බෙදීම right පුතා මේ මම වර්ගමූල 44 ඔබට දෙවිදිහකට කරන්න පුළුවන් මෙයාගේ ඇතුලේ මේක අකිල කරණයක් නිසා කරණයක් විදිහට ලියාගෙන ඉන්නත් පුළුවන් එහෙම නැත්නම් මේක කෙලිම වර්ගමූල 44 අයින් කරගන්න උඩට ගේන්නත් පුළුවන් මම මෙතනම වැඩේ මෙහෙම කරගන්න වර්ගමූල 44 මම අකිල කරණයක් නේ තියෙන්නේ ඒක කරණයක් විදිහට ලියා ගන්නම් 4 වරක් 11 කියලා දැන් ඔබට පේනවා දරුවෝ මෙන්න මෙතනදී වර්ගමූල 9 ට ගියපුවම 3යි එහෙනම් මූල 11යි ඍණ මෙතන වර්ගමූල 4 ට ගියපුවම 2යි දෙවරක් 2 4යි මූල 11යි ධන 110 බෙදීම වර්ගමූල 4 ට අපුවම 2යි මූල 11. right. දැන් ඔබ මොකද කරන්නේ මේ? right. ධන 3යි මූල 11 ඍණ 4යි මූල 11 කියන්නේ පුතා ඍණ 1යි මූල 11යි කියන්නේ ඍණ මූල 11යි. මෙතන ධන නේ ඔබට පේනවා 2ට 2 ඒවා 1යි 11ට 2 ඒවා 5යි 10ට 2 ඒවා 5යි. එතකොට 55 බෙදීම මූල 11ක් ඔබට පේනවා ඇවිල්ලා. දැන් මේ වර්ගමූල 11 පුතා මේක අපරිමේය හින්දා පරිමේය කරගන්න උඩයි යටයි දෙකම ඔබ වර්ගමූල 11න් ගුණ කරන්න. right. එතකොට ඔබට පේනවා පුතා මම මේ පැත්තට ගන්නම් මේක සමානයි ඍණ මූල 11 ඉන්නවා ධන right 55යි මූල 11 right බෙදීම වර්ගමූල 11 ගුණ කිරීම වර්ගමූල 11 කියන්නේ 11යි. දැන් ඔබට පේනවා නැවතත් 11 වරක් 1යි 11 වරක් 5යි කියලා කැපෙනවා. එතකොට ඉන්න පුතා ඍණ මූල 11 ධන 5යි මූල 11 ඍණ 1යි මූල 11යි ධන 5යි මූල 11යි කියන ඔබ දන්නවා ධන 4යි මූල 11යි කියලා ඔන්න අපිට පිළිතුර ලැබුණා. ඔන්න අපි අවසාන කොටසට ආවා මේකේ. මේක පුතා සුළු කරගමු අපි මේ විදිහට ඔබට පේනවා මේක ලියා ගන්න පුළුවන් පුතේ 4 වරක් 5 කියලා බෙදීම 2 ඍණ මූල 5යි. ඔබ දන්නවා වර්ගමූල 4ට ආපුවම එයා 2ක් වෙනවනේ. එතකොට 2යි මූල 5 බෙදීම 2 ඍණ මූල 5. ඔබට පේනවා 2ට 2 කැපිලා ගිහිල්ලා ඉතුරු වුණා පුතා මූල 5 ඍණ මූල 5 මූල 5ට මූල 5 කැපිලා ගිහිලා උත්තරේ ඉතිරි වෙනවා 0යි කියලා. ඔන්න එහෙනම් අපේ තාත්වික සංඛ්‍යා right පාඩමට අදාළව අභ්‍යාසය අපි සාකච්ඡා කරලා ඉවරයි. පළවෙනි පාඩමේ සියලුම අභ්‍යාස ටික. right. ඉතින් මේ අභ්‍යාස ටික ඔබ කරලා ඉවර වෙලා ඔන්න ඩිස්කෂන් එක බලලා ඔබට තේරුම් ගන්න පුළුවන්. මම කොහොමදත් අපේ තියරි ක්ලාස් වලට වඩා අපේ ක්ලාසස් වලට ටිකක් ස්පීඩ් තමයි මේ අභ්‍යාස කරේ. සමහර ටිකක් මට්ටමක ඉඳලා ඉතින් ඔබට ඔබගේ අදහස් ඔබගේ ගැටලු තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ.
ඉතින් අපි ඊළඟ පාඩමෙන් හම්බෙමු. එතරම් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. වැඩ කරන මිනිස්සු කවදා හරි ජය ගන්නවා. ඔබට good luck.